welcome to my channel. අද අපි යනවා කට්ටියත් එක්ක ලන්ඩන් වටේ පොඩි රවුමක්. ඒ කියන්නේ ලන්ඩන් අයි එක ඊගාවට හයිඩ් පාර්ක්, චයිනා ටවුන්. අපි විශේෂයෙන්ම මේ දැන් උදේ පාන්දරම තමයි පිටත් උනේ. දැන් අපි එතනින් ආවා කොහොම හරි බස් එකේ එතෙන්ට චයිනා ටවුන් එකට. ඒ කියන්නේ ස්ටේෂන් එක ගාව ඉඳන් චයිනා ටවුන් එකේ එතන අපිට විශේෂ දෙයක් කියන්නේ අර වයිරල් ගිය කේක් එක අද ආවේ ඒකම නිසා ඒ කේක් එක කන්න ඒ තුන රම්පේ වලින් හදපු කේක් එක. ඒ ෂොප් එක තියෙන බේකරිය එතන බස් එකෙන් බහලා ඇතුළට එනකොට අර කුඩු රතු පාට තියෙන එකකින් ඇතුල් වෙලා දකුණු පැත්තේ චයිනා ටවුන් බේකරි කියලා. ඉතින් දැන් අපි මේ එතෙන්ට යන ගමන් එතන ඔහම අර පොඩි පාක් එකක් වගේ තියෙනවා. ඒකෙන් දකුණු පැත්තේ. ඔය දැන් මේ තියෙන්නේ චයිනා ටවුන් බේකරි කියලා. ඕකේ තමයි අර වයිරල් ගිය කේක් එක තියෙන්නේ. ඒක මාරම රසයි. ඒක හරි සොෆ්ට්. එච්චර ගානක් නෑ. ඒක පවුන් 2යි ගාන. ඒක කන්න තමයි අද ගොඩක් මෙතෙන්ට ආවේ. කාපු නැති අය ඉන්න මේක try කරන්න. මාර එක රසක්. ඒකේ පාට දෙකකින් තියෙනවා කේක් එක. ඒක රස අර කොළ පාට එක. ඒක කියන්නේ අපි නම් එකක් නෙමෙයි ගොඩක් ගත්තා. ඒ කියන්නේ එක නිකන් අර soft නිකන් කනවා තේරෙන්නේ නැහැ. කැවිලම යනවා. ඒකේ ඔය දැන් මේ පේන්නේ ඒක තමයි ඒ කේක් එක. ඒක නිකන් පාන් එකක් වගේ වුණාට මාරම රසයි. ඒක කන්න තමයි ගොඩම මේ බේකරි එක ගාවට ආවේ. එතන මාර සෙනගක් ඉන්න මුලින් අර අපි දැන් මේ වෙලාවේ සෙනග අඩුයි. මාර සෙනගක් එනවා. ඒ කේක් එකටම තමයි එන්නේ. ඊට පස්සේ අපි ගියා බුෆේ තියෙනවා. ඒ බුෆේ ෂොප් වල මෙහෙම එකක් තියෙනවා. සමහර බුෆේ වල පවුම් 8යි 9යි එතන මේ බුෆේ අපිට කප් එකක් දෙන එක බෙදාගෙන යනවනේ. නැතිනම් අපිට ඕනම දෙයක් හැබැයි ඒ කප් එකට පුරවලා දාගන්න පුළුවන්. අනිත් එක එතන බුෆේ එක අපි එතන වාඩි වෙලා කනවනම් පවුම් 12ක් හරි 16ක් හරි ඒ වගේ ගාණක් වෙනවා. ඒ කියන්නේ ඒක අපිට ඇත්තටම කන්න බෑ. ඒක පාඩුයි. ඒ කියන්නේ එතන තියෙන කෑම ගොඩක් තියෙනවා. ඒ වගේම අර කෝන් ඩොග්ස් ෂොප් එකකටත් ගියා. ඒකෙත් ඒ අර එතන කෝන් ඩොග්ස් වලට වෙනම තියෙන ෂොප් තියෙන ඒ වගේ ඒවා රහයි. ඒක කෝන් ඩොග් එකක් මට ගණන් නම් මතක නෑ. ඒක දාලා තියෙන එතන ප්‍රයිස් ලිස්ට් එක. ඒක නම් මාරම රසයි. ඒක චීස් එකකින් එක එක ෆ්ලේවර් වලින් තියෙනවා. ඒකත් අපි try කරා. ඒකත් මාරම රසයි. කියන්නේ ඒ ෂොප් එකට මෙන්න ඕනේ. ඒකේ තමයි ගොඩක්ම රස. ඒකේ ওই නමත් එක්ක දැන් ඔය මම වීඩියෝ කරනකොට පේනවා නම ඒකට ඇවිල්ලා බලන්න. ඒකෙත් මාර රස ඒවා ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි මෙතන කෝන් ඩොග්ස් කාලා එතනින් අපි කොහොම හරි එතන ටික වෙලාවක් ඉඳලා අපි එතන එහා පැත්තෙම තියෙනවා. එතනම ඒ ෂොප් එකට පාරෙන් එහා පැත්තේ මේ ඒෂියන් ෂොප් එක. ඒකේ ගොඩාක් කෑම වර්ග තියෙනවා. ඒකත් මාර අමුතුම කෑම වර්ග තියෙන රසයි. ඒ වගේම මේකේ තියෙනවා අයිස්ක්‍රීම් එහෙම මාර රසයි. එක ෆ්ලේවර් වලින්. අපි ඒකිනුත් අයිස්ක්‍රීම් වර්ග දෙක තුනක් ගත්තා. ඒ කියන්නේ එක ෆ්ලේවර් වලින් ඒකත් try කරා. මේකේ අර මේ රාමන් නූඩ්ලස් කියන්නේ එක වර්ග වලින් තියෙනවා. කියන්නේ අපිට වෙන තැන් වලට ගන්නවට වැඩිය මේ ෂොප් එක ලොකු එකක්. ඒකේ ගොඩාක් අයිටම්ස් තියෙනවා.
ඒ ඒෂියන් ෂොප් එක ඇතුළෙමත් තියෙනවා පොඩි රෙස්ටුරන්ට් එකක්. ඒකෙත් කෑම තියෙනවා. ඒකෙත් කෝන් ඩොග්ස් තියෙනවා. හැබැයි අරකේ තරම්ම ඒකේ රස නෑ. අරකේ ප්‍රෙෂ් පිට ඒ වෙලේම අපිට එතන විනාඩි 5ක් වගේ අධි හදලා දෙනවා. මේකේ හදපුවා තියෙන්නේ. ඒක ඉතින් අරකේ තරම්ම රස නෑ. අර අතන කලින් ගිය අපි ෂොප් එකේ තමයි ඒක රස. මේකෙත් කෑම වර්ග ගොඩාක් තියෙනවා ඇතුලේ. අනිත් වගේ නම් රස අපි දන්නේ ඒක අපි try කරේ නෑ. ඊගාවට අපි මෙතෙන්ට ආවේ ඒ කියන්නේ හැරි පොටර් ෂොප් එක. සෝනියස් වගේ ඒ කියන්නේ හැම දෙයක්ම හැරි පොටර් පාවිච්චි කරපු විදිහේ අර ඇඳුම්, එයාගේ බෑග්, කැප් කියන්නේ ගොඩක් දේවල්. ඒ කියන්නේ ඒකේ බඩු තියෙන්නේ යස්ටිය අන්න ඒ වගේ එක එක විදිහේ කියන්නේ එතන විකුණන තියෙන්නේ එක එක ගණන් වලට. ගොඩාක් එතෙන්ට කියන්නේ වෙන රටවලින් එන අය එතෙන්ට එනවා. ඒවා ඉතින් අර ගොඩක් මතක් වෙන තමයි කට්ටිය අරන් යන්නේ. හැබැයි ගොඩක් ගණන් මේ ගොඩක් ඉතින් රටවලින් වෙන රටවලින් එන අය ඉතින් ගන්නවා ඒවා. ඒ මතක සටහන් විදිහට ඉතින් කට්ටිය මොනවා හරි අරන් යනවා. අපිත් ඒක ගොඩක් ඇතුලේ ෂොප් එකේ බැලුවා. ඒකෙත් ගොඩක් අයිටම් තියෙනවා හැරි පොටර් එකේ. ඊළඟට අපි හැරි පොටර් ෂොප් එකෙන් එළියට ආවා. එතන මෙහා පැත්තේ තව තියෙනවා ඒෂියන් ෂොප් එකක්. ඒකට ආවේ නම් අයිස්ක්‍රීම් ගන්න. ඒකේ එක ෆ්ලේවර් වලින් මාර රස අයිස්ක්‍රීම් තියෙනවා. ඒකට යන කෙනෙක් try කරන්න මේ ෂොප් එකේ. මේ අපිත් අයිස්ක්‍රීම් වර්ග 3ක් වගේ ගත්තා. ඒක මාර කොකනට් එකක් එහෙම තිබ්බා. මාර රසයි ඒකත්. එතන හැරි පොටර් ෂොප් එකට එහා පැත්තේම ඒකත් අපි මේ try කරා කට්ටියත් එක්ක. ඔයාලත් ආවම මේ ෂොප් ටික ඔක්කොම එක ළඟ තියෙන හැරි පොටර් එක. අනිත් ඒෂියන් ෂොප් එකයි මෙතන මේ අයිස්ක්‍රීම් කප්පු. ඒ ටික එකම ළඟ. ඔයාලා ඒ ෂොප් එකටත් ගිහින් යන්න. අනිවාර්යෙන් ඒකෙත් මාර රස අයිස්ක්‍රීම් වගේක් තියෙනවා.
අපි දැන් චයිනා ටවුන් එකෙන් එළියට ඇවිල්ලා හයි පාක් එකට යන ගමන් මේ අවට ඒත් මාර ලස්සනයි ඒ තැන් ටික. හරිම නිදහස් වාහන යන පාරක් වුණාට එතන ලොකු පාක් එකක්. අපි එහෙම මෙතන පයින්ම තමයි ඇවිදන් ගියේ. ලොකු පාක් එකක්. එතන හයි පාක් එකට යන්න තියෙන එතනින්. අපි දැන් මේ එතන මේ ඇවිදගෙන යන ගමන් හයි පාක් එකට මෙතන මේ හයිට් පාක් එකේ නිකන් මෙතන මේ ඔය අතන පොඩි රෙස්ටුරන්ට් එකක් වගේ තියෙනවා. එතන මේ ගඟ ගාව අපිට බෝට් රයිඩ් යන්න පුළුවන්. ඒ කියන්නේ අර ලංකාවේ තියෙන නිකන් අර හංසය වගේ පොඩි ඒවා ලොකු ඒවා මේකේ වර්ග දෙක තුනකින් තියෙනවා. ඒ කියන්නේ ගෲප් එකකට යන්න පුළුවන් දෙන්න යන ඒවා වගේ ඒවා මෙතන ගොඩක් ඒ වගේ ඒවා තියෙනවා. ඕන කෙනෙකුට එතන මේ ගෙවලා රයිට් එකක් වුණත් ගිහින් එන්න පුළුවන්. එතන හරි නිදහස් තැන. සමහර අය විතර මේ හංසයන්ට කන්න දානවා. ඒ වගේ මේ උන්ගේ අයිනට එන්නේ කෑමට පුරුදු වෙලා වෙන්නේ නැති කියන්නේ ගොඩක් අය කෑම එහෙම දානවා එතන. එතන දිගටම මේ ගඟ තමයි තියෙන්නේ. එතන කෙරවලටම යනකම් ඒ රයිට් එක මං හිතන්නේ බෝට් රයිට් එක ලොකු එයාලා රවුමක් අරන් යනවා. ටිකට් නම් කොහොමද ගණන් දන්නේ නැහැ. ඉතින් එයාලා යන අයගෙන් තමයි අහන්න ඕනේ. අපි ඒක ගියේ නෑ. මේ හරිය ගොඩාම ලස්සනයි. ඒ දිගට මේ ගඟ කෙරවලට යනකම් ඇවිදගෙන යන්න පුළුවන් වටේ. හරිම ලස්සනයි. මගේ වීඩියෝ එක අද මෙතනින් නිමා කරනවා.
අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.